ගැනීම සඳහා සාදුකාරය දීලා නමස්කාරය තුමරක්. Buddham saranam gacchami, Dhammam saranam gacchami, Sangham saranam gacchami, Dutiyampi Buddham saranam gacchami, Dutiyampi Dhammam saranam gacchami, Dutiyampi Sangham saranam gacchami, Tatiyampi Buddham saranam gacchami, Tatiyampi Dhammam saranam gacchami, Tatiyampi Sangham saranam gacchami. Panatipata Viramani Sikkhapadam Samadhiyami. Adinadana Viramani Sikkhapadam Samadhiyami. Kami Sumichachara Viramani Sikkhapadam Samadhiyami. Musavada Viramani Sikkhapadam Samadhiyami. Suramiraya Majjapamadatthana Viramani Sikkhapadam Samadhiyami. හොඳයි මේ පින්නතුන් කල්පනා කරගන්න අද දින ඉතාම ශ්‍රද්ධාවෙන් පිරිසිදු චේතනාවෙන් ඥාන සංප්‍රයුක්තව සකස් කරගත්තා වූ මේ දානමාන වස්තුවේ අග්‍රභාගයේ ප්‍රථම කොටම ලෝතුරා මාමෑණී ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ උදෙසා උන්වහන්සේගේ අනන්ත වූ ගුණ උදෙසා බුද්ධ පූජාවක් ලෙස සකස් කරලා පිළිගන්වලා පූජා කරලා විශාල පින්කමක් සිද්ධ කරගත්තා. ඒ වගේම මේ සකස් කරගත්තා වූ දානමාන වස්තුන් මහා සංඝරත්නය කෙරෙහි පිළිගන්වලා පූජා කරලා මහාන මෙහින උපාසක උපාසිකා සිව්වන පිරිස කෙරෙහිම පිළිගන්වලා පූජා කරලා විශාල පින්කමක් සිද්ධ කරගත්ත සිතේ පැහැදීමක් චිත්ත ප්‍රසාදයක් ඇති කරගත්තා තුන් සිත පහදවා ගත්තා. එම නිසා මෙම පින්කමට දායක වුණු උදව් කළ උපකාර කළ සහයෝගය දැක්වූ මෙතනට පැමිණි නොපැමිණි යම්තා පිරිසක් වේද ඒ සෑම සියලු දෙනාටම මේ පුණ්‍ය ශක්තිය අයිති වෙනවා හිමි වෙනවා උරුම වෙනවා. මේ ජනිත කරගත්තා වූ පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන කල්යාණ මිත්‍ර සම්පත්තිය උදා කර ගැනීමෙන් පරම පවිත්‍ර සිරි සද්ධර්මය ශ්‍රවණය කිරීමට ලැබීමෙන් හා යෝනිසෝ මානසිකාරය ඇති කර ගැනීමෙන් ධම්මානුධම්ම පටිපදාවේ හැසිරී චතුරාර්ය සත්‍ය ධර්මයම පසක් කොට අත්දක ගැනීමට මේ පුණ්‍ය ශක්තිය ඔබ සෑම සියලු දෙනාටම උදව්වක් වේවා උපකාරයක් වේවා හේතු වාසනා වේවා. තවද මෙවැනි පින්කමක් සිද්ධ කරලා තුන්සිත පහදවාගත්තු මේ මොහොතේ යුතුයකමක් වගකීමක් ඥාති ධර්මයක් ඉෂ්ට සිද්ධ කිරීම වශයෙන් මේ අනන්ත අප්‍රමාණ වූ සංසාරේ කවදා කොතැනකදී මොනියම් වූ ආකාරයකින් තම තමන්ට උදව් කළ උපකාර කළ මඟ පෙන්වූ පිහිට වූ සහයෝගය දැක්වූ යන්තා මව්දෙමව්පියන් වැඩිහිටියන් ගුරුවරුන් ඥාති මිත්‍රාදීන් ස්වාමි පුරුෂයන් බිරින්දෑවරුන් ආච්චිල සීයල නැන්දල මාමල සහෝදර සහෝදරියන් දරුවන් මුණුපුරන් සේව්‍ය සේවකීන් අසල්වාසීන් මේ ආදී වශයෙන් යම්තා පරම්පරාගත සංසාරගත ඥාති මිත්‍රාදීන් පිරිසක් වේද ඒ සෑම සියලු දෙනාවම සිහිපත් කරලා ඒ සෑම සියලු දෙනාටම කැපකොට පින් අනුමෝදන් කරලා ඒ සෑම සියලු දෙනාම මේ පින අනුමෝදන් විත්වා මේ පින අනුමෝදන් වීමෙන්
සංසාර දුකින් මිදී නිදහස් වීමට පරම නිබ්බාන සුවයෙන් සුවපත් වීමට ඒ සෑම සියලු දෙනාටම මේ පුණ්‍ය ශක්තිය උදව්වක් වේවා උපකාරයක් වේවා හේතු වාසනා වේවා කියා සාදුකාරයක් දෙනවා. ඒ වගේම අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සීලූම දෙවි දේවතාවුන් වහන්සේලාවත් සිහිපත් කරලා සීලූම දෙවි දේවතාවුන් වහන්සේලාටත් කැපකොට පින් අනුමෝදන් කරනවා. සීලූම දෙවි දේවතාවුන් වහන්සේලාත් මේ පින අනුමෝදන් වෙත්වා. මේ පින අනුමෝදන් වීමෙන් සංසාර දුකින් මිදී නිදහස් වීමට පරම නිබ්බාන සුවයෙන් සුවපත් වීමට සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේ පුණ්‍ය ශක්තිය උදව්වක් වේවා උපකාරයක් වේවා හේතු වාසනා වේවා කියා සාදුකාරයක් දෙනවා. ඒ වගේම ප්‍රේත භූත ආදී අමනුෂ්‍ය සත්ව කොට්ටාස පරදත්තූපී ජීවීන් අසඤ්ඤ තලවල සිටින සත්වයින් සතර අපාගත සත්වයින් කෙරෙහි අනුකම්පා සිතක් ඇතිව ඒ සියලුම සත්වයින් වත් සිහිපත් කරලා සියලුම සත්වයින්ටත් කැපකොට පින් අනුමෝදන් කරලා සියලුම සත්වයෝත් මේ පින අනුමෝදන් වෙත්වා. මේ පින අනුමෝදන් වීමෙන් සංසාර දුකින් මිදී නිදහස් වීමට පරම නිබ්බාන සුවයෙන් සුවපත් වීමට සියලුම සත්වයින්ටත් මේ පුණ්‍ය ශක්තිය උදව්වක් වේවා උපකාරයක් වේවා හේතු වාසනා වේවා කියා සාදුකාරයක් දෙනවා. දැන් කවුරුත් කල්පනා කරගන්න මේ දානමය පින්කමටත් මේ ධර්මායතනය පවත්වාගෙන යන සඳහා කණ්ඩායම් කීපයක්ම දායකත්වයේ දක්වලා තියෙනවා. තිහාරි සිට පැමිණි ශාන්ති රූපසිංහ මහත්මිය අශෝක රූපසිංහ මහතා ඇතුළු ඒ පවුල දූ දරුවන් ඥාති මිත්‍රාදීන් සෑම සිළු දෙනා විසින් අනන්ත සංසාරයේ පටන් තම තමන්ගේ පවුල් වලින් මේ පරලොවයන්ට දෙනවා මොදමෝපියන් සහෝදර සහෝදරීන් ගුරුවරුන් ඥාති මිත්‍රාදීන් ඇතුළු විශේෂයෙන්ම මේ පරලොවයන්ට දෙනවා ඒ.ජී. ඥානවතී පෙරේරාමාව පී ඇඩ්වින් පෙරේරා පියා ඇතුළු පරම්පරාගතව සංසාරගතව මේ පරලොවයන්ට දෙනවා යම්තා ඥාති මිත්‍රාදීන් පිරිසක් වේද. ඒ සෑම සියලු දෙනාම සිහිපත් කරලා ඒ සෑම සියලු දෙනාටම කැපකොට අනුමෝදන් කරලා ඒ වගේම මහරගම සිට පැමිණි මදුෂ මිහිරංග පුතා කාංචනා පණාගොඩම නිශාන්ති රාමනායක මාව බදුල්ලේ සිට පැමිණි ආර්.එම්. අමරදාස රත්නායක මහතා ඇතුළු පවුලේ දූ දරුවන් ඥාති මිත්‍රාදීන් සෑම සියලු දෙනා විසින් අනන්ත සංසාරයේ පටන් තම තමන්ගේ පවුල් වලින් මේ පරලොවයන්ට දෙනවා මොදමෝපියන් සහෝදර සහෝදරීන් ගුරුවරුන් ඥාති මිත්‍රාදීන් ඇතුළු විශේෂයෙන්ම මේ පරලොවයන්ට දෙනවා වෙච්චි ආරුන් සිංහෝසියා එස්.එම්. ඇසලින් නෝනා ආච්චි සීලාවති මනම්පේරියා ආච්චි පී.ඩබ්ලිව්. වයලට් පිතානගේ ආච්චි ජී.එම්. ගුණපාලසෙයියා ඇග්නස් මල්ලිකාරච්චි ආච්චි සරත් රාමනායක මාමා ජී.එම්. අයිරාන්වින් ලොකු අම්මා ඇතුළු පරම්පරාගතව සංසාරගතව මේ පරලොවයන්ට යදුනා වූ යම්තා ඥාති මිත්‍රාදීන් පිරිසක් වේද. ඒ සෑම සිළු දෙනාම සිහිපත් කරලා ඒ සෑම සිළු දෙනාටම කැපකොට පින් අනුමෝදන් කරලා ඒ වගේම පාන්දුරේ පදිංචි සමන් ඒකනායක මහතා රේණුකා ඒකනායක මහත්මිය භාග්‍යා දූ සමන් බණ්ඩාර පුතා ඇතුළු පවුල දූ දරුවන් ඥාති මිත්‍රාදීන් සෑම සිළු දෙනා විසින් අනන්ත සංසාරයේ පටන් තම තමන්ගේ පවුල් වලින් මේ පරලොවයන්ට දෙනවා මොදමෝපියන් සහෝදර සහෝදරීන් ගුරුවරුන් ඥාති මිත්‍රාදීන් ඇතුළු පරම්පරාගතව සංසාරගතව මේ පරලොවයන්ට දෙනවා වූ යම්තා ඥාති මිත්‍රාදීන් පිරිසක් වේද. ඒ සෑම සිළු දෙනාම සිහිපත් කරලා ඒ සෑම සිළු දෙනාටම කැපකොට පින් අනුමෝදන් කරලා ඒ වගේම මහනුවර සිට පැමිණි ආයි ජයසිංහ මහත්මිය මංගලිකා සේපාලිකා හත්නාගොඩ සොයුරියන් ඒ ජන්මදිනයේ සමර නදී නවරත්න පුතා කාන්ති ධර්මදාස පබාසේන රත්න රත්නාවති යන ඒ පවුල දූ දරුවන් ඥාති මිත්‍රාදීන් සෑම සිළු දෙනා විසින් අනන්ත සංසාරයේ පටන් තම තමන්ගේ පවුල් වලින් මේ පරලොවයන්ට දෙනවා මොදමෝපියන් සහෝදර සහෝදරීන් ගුරුවරුන් ඥාති මිත්‍රාදීන් ඇතුළු පරම්පරාගතව සංසාරගතව මේ පරලොවයන්ට යදුනා වූ යම්තා ඥාති මිත්‍රාදීන් පිරිසක් වේද. ඒ සෑම සිළු දෙනාම සිහිපත් කරලා ඒ සෑම සිළු දෙනාටම කැපකොට පින් අනුමෝදන් කරලා ඒ වගේම ඕස්ට්‍රේලියාවේ පදිංචි කාන්ති නිර්මලී කුරුප්පු මහත්මිය වතුදුර ප්‍රසන්න මහතා මාල්කී මනිති නිරෝධ දරුවන් සමන් සිල්වා රාණි නිල්මිනි කුරුප්පු සහෝදරියන් නිල්හාන් චාමර මල්ලිතුළු පවුල දූ දරුවන් ඥාති මිත්‍රාදීන් සෑම සිළු දෙනා විසින් අනන්ත සංසාරයේ පටන් තම තමන්ගේ පවුල් වලින් මේ පරලොවයන්ට දෙනවා මොදමෝපියන් සහෝදර සහෝදරීන් ගුරුවරුන් ඥාති මිත්‍රාදීන් ඇතුළු විශේෂයෙන් මේ පරලොවයන්ට දෙනවා වූ අබේගොඩ රිසිල්දා ලීනාරච්චි මාව නන්දසිරි කුරුප්පු ජයවර්ධන පියා අබේගොඩ
විලියම් ප්‍රියාරච්චි, දෝන ලුයිසා ගමාරච්චි, වික්ටර් ඇලෙක්සැන්ඩර් කුරුපුජාවර්ධන, චාර්ලට් කුරුපුජාවර්ධන, හේමමාලි ජයතිලක බණ්ඩාර කුරුපුජානායක ඇතුළු පරම්පරාගතව සංසාරගතව මිය පරලොවට ඉදුණා වූ යම්තා ඥාති හිත මිත්‍රාදීන් පිරිසක් වේද. ඒ සෑම සියලු දෙනාම සිහිපත් කරලා ඒ සෑම සියලු දෙනාටම කැප කොට පින් අනුමෝදන් කරලා මේ ආකාරයෙන් මේ දායකත්වයේ දක්වන්නට යෙදුනා වූ සීලුම පින්නතුන්ගේ නමිනුත් නොඑක ආකාරයෙන් උදව් උපකාර කළ සහ සම්බන්ධ වූ ඔබ සෑම සියලු දෙනාගේ නමිනුත් පරම්පරාගතව සංසාරගතව මේ පරලොවයන්ට යෙදුනා වූ යම් තවත් ඥාති හිත මිත්‍රාදීන් පිරිසක් වේද. ඒ සෑම සියලු දෙනාම සිහිපත් කරලා ඒ සෑම සියලු දෙනාටම කැප කොට පින් අනුමෝදන් කරලා ඒ සෑම සියලු දෙනාම මේ පින අනුමෝදන් වෙත්වා. මේ පින අනුමෝදන් වීමෙන් දුගතිගාමී ස්ථානවල ඉපද සිටී නම් සුගතිගාමී තත්වයටපත් වේවා. සුගතිගාමී ස්ථානවල ඉපද සිටී නම් ඒ සුගතිය වඩා වර්ධනය කරගනිත්වා. මේ පරම දුර්ලභ බුද්ධෝත්පාද කාලය තුලදී පරම දුර්ලභ manussත්ව ප්‍රතිලාභයන් උදා කරගෙන මේ පරම දුර්ලභ සිරි සද්ධර්මය ශ්‍රවණය කරලා කන සම්පත්තිය උදා කර ගැනීමට ඒ සෑම සියලු දෙනාටම මේ පුණ්‍ය ශක්තිය උදව්වක් වේවා, උපකාරයක් වේවා, උපනිශ්‍රය වේවා කියන චේතනාවෙන් අපි කවුරුත් මේ ගාථා කියලා මේ පින අනුමෝදන් කරමු. ඉත්තං සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඒතාවතාචම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඒතාවතාචම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් හෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි, දැන් කවුරුත් කල්පනා කරගන්න මේ පින්තුන් අද දින විශාල පින්කමක් සිද්ධ කරගත්තා. ඉන්පසු සිහිපත් කිරීමට අවශ්‍ය සෑම සියලු දෙනෙක්වම සිහිපත් කරලා මේ පින අනුමෝදන් කළා. පින් අනුමෝදන් කිරීම තුළින් ඒ ජනිත කරගත්තා වූ පුණ්‍ය ශක්තිය කුසල් බලයක් බවට පරිවර්තනය කරගන්නවා. එම නිසා ඒ ජනිත කරගත්තා වූ පුණ්‍ය ශක්තියත් කුසල් බලයත් හේතු කොටගෙන මේ පින්නතුන්ටත් මේ පින්නතුන්ගේ පවුල්වල සමාජිකින් දරුවන් මනුපුරන් සහෝදර සහෝදරීන් දෙමාපියන් වැඩිහිටීන් ඥාති හිත මිත්‍රාදීන් පිරිසක් වේද. ඒ සෑම සියලු දෙනාටම ලෞකික වශයෙන් නිදුක් නිරෝගී ආයුරාෝග්‍ය සම්පන්නිය උදා කර ගැනීමට කරන කින රැකී ආරක්ෂා අධ්‍යාපන කටයුතු ආදීට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය කායික හා මානසික ශක්තිය උදා කර ගැනීමට ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරී චතුරාර්ය සත්‍ය ධර්මයම පසක් කොට අත්දක ගැනීමට මේ පුණ්‍ය ශක්තියත් මේ කුසල බලයත් ඔබ සෑම සියලු දෙනාටම උදව්වක් වේවා, උපකාරයක් වේවා, ආශිර්වාදයක්ම වේවා. දැන් කවුරුත් අදිෂ්ඨානයක් ඇති කරගන්න තමුන්ගේ සිතේ උපදින බාල සමාගම හෙවත් මේ රාග, ද්වේෂ, මෝහ සිතිවිලි සමාගමින් මිදී නිදහස් වීම සඳහා තමුන්ගේම සිතේ උපදින සතන් සමාගම හෙවත් මෛත්‍රිය, අසුභය, අනිච්ච දුක්ඛ අනාත්ම යන සිතිවිලි ඇති කරගනිමින් එතනදීම සමුදය නිරෝධ කරගනිමින් අපි කවුරුත් ඉමිනා පුඤ්ඤ කම්මේන කියන ගාථාව කියලා අදිෂ්ඨානයක් ඇති කරගනිමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු